23 උසස් පෙළ පේපරේ හවුල් ව්‍යාපාර ප්‍රශ්නේ. මුලින්ම ප්‍රශ්නේ කියවලා ප්‍රශ්නේ පැහැදිලි කරගමු. ගණනය කිරීම කරන්න තියෙන මොනවද සහ ගැළපෙලි මොනවද කියලා. බලන්න වගේ ප්‍රශ්න දෙකක් අහලා තියෙනවා මේකේ. එකක් 2023 3:31 දිනෙන් අවසන් වර්ෂයේ හවුල් ව්‍යාපාර ආදායම් ප්‍රකාශය. ඒක හදන්න මම ආදායම් ප්‍රකාශයක් ඇඳගෙන තියෙනවා. අපිට ආදායම් ප්‍රකාශයක් ඕනේ. ප්‍රශ්නාංක 2 2023 3:31 දිනෙන් අවසන් වර්ෂය සඳහා හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන සහ ජංගම ගිණුම් ප්‍රාග්ධන සහ ජංගම ගිණුමක් අපිට ඕන වෙනවා. දැන් අපි ප්‍රශ්නේ පැහැදිලි කරගමු. රාමා සහ සීතා විසින් ව්‍යාපාර උපදේශන සේවා සැපීම සඳහා හවුල් ව්‍යාපාරයක් 2022 4 දින ආරම්භ කරලා තියෙනවා. එතකොට ගිණුම් වර්ෂ අවසන් වෙන්නේ 2023 3:31 ආරම්භ වෙන්නේ 2022 4:1 වර්ෂයේ මුල ආරම්භ කරපු එක අලුතෙන්ම ආරම්භ කරු ව්‍යාපාරයක් නිසා අපේ ජංගම ගිණුමේ සහ ප්‍රාග්ධන ගිණුමේ ආරම්භක ශේෂයන් පවතින්නේ නැහැ. අතිරේක තොරතුරු අංක 1 හවුල් ව්‍යාපාර ගිවිසුමේ කොන්දේසි බලන්න පළවෙනි බුලට් එකේ තියෙනවා හවුල් ව්‍යාපාර ලාභ හෝ අලාභ විසර්ජනය සඳහා කොන්දේසි. ඒ කියන්නේ ව්‍යාපාර උපරිම ශුද්ධ ලාභය විසර්ජනය කරන්න භාවිතා කරන කොන්දේසි. පළවෙනි හවුල්කරුවන් සඳහා මාසික වේතනය. එතකොට අපිට ඕනේ වාර්ෂික වේතනය. මාසික වේතනයේ තියෙන නිසා අපි ඒක 12න් ගුණ කරලා වාර්ෂික වේතනය ගන්න ඕනේ. රාමගේ බලන්න මාසෙකට 50000යි. ඒක 12න් ගුණ කරන්න. ඒතර වාර්ෂික වේතනය ගන්න පුළුවන් රුපියල් ලක්ෂ 6ක්. සීතගේ බලන්න ලක්ෂ 4යි 12න් ගුණ කරන්න. එතකොට අපිට ලැබෙනවා එතනින් 480000ක්. ඊළඟ එක වර්ෂයේ ආරම්භක ප්‍රාග්ධනය මත පොලිය වාර්ෂිකව 10%ක් තියෙනවා. ඒක් අදින ආරම්භක ප්‍රාග්ධනය මත වාර්ෂික පොලියක් අපි ගන්න ඕනේ. ඊළඟ එක ලාභ හෝ අලාභ බෙදා ගැනීම අනුපාතයේ මේ හවුල්කරුවෝ දෙන්න සමසමවයි ලාභ ලාභ බෙදා ගන්න. ඊළඟට දෙවෙනි බුලට් එකේ තියෙන වෙනත් කොන්දේසි අර ලාභ විසර්ජනයට අතිරේකව තියෙන කොන්දේසි හවුල්කරුවන් විසින් ලබා දුන් ණය මත පොලිය වාර්ෂිකව 20%යි. හවුල්කරුවෝ ලබා දෙන ණය සඳහා පොලිය අපි වාර්ෂිකව 20%ක් ගණනය කරන්න ඕනේ. හවුල්කරුවෝ ව්‍යාපාරට ලබා දෙන ණය සඳහා පොලිය ව්‍යාපාරයේ මූල්‍ය වියදමක් ඒක ආදායම් ප්‍රකාශයේ වියදම් වල සටහන් කරලා හවුල්කරුට ව්‍යාපාර විසින් ලබා දෙන්න තියෙන දෙයක් නිසා හවුල්කරුගේ ජංගම ගිණුමට බැර කරන්න ඕනේ. අතිරේක තොරතුරු අංක 2 හවුල්කරුවන් විසින් ලබා දුන් ප්‍රාග්ධනයේ සාරාංශය සහ 2023 3:31 දිනෙන් අවසන් වර්ෂය තුලදී හවුල් ව්‍යාපාරයේ සිදුවිච්ච ගනුදෙනු කීපයක් අපිට දීලා තියෙනවා. පළවෙනි බුලට් එක 2022 4:1 දින ව්‍යාපාර ආරම්භ කරන අවස්ථාවේදී හවුල්කරුවන් යෙදූ ප්‍රාග්ධනය රාමා හා සීතා කියන හවුල්කරුවෝ දෙන්නෙක් ආයෝජනය කරන්නේ මුදල් ජංගම නොනවත්කම් ඒ දෙක එකතුව දීලා තියෙනවා. දැන් අපි මෙතන හදන්නේ ජංගම ගිණුමක් සහ ප්‍රාග්ධන ගිණුමක් ආදායම් ප්‍රකාශයක්. ඒ නිසා අපි මේක ජංගම ගිණුමේ ප්‍රාග්ධන ගිණුමේ වාර්තා කරපම් ප්‍රමාණවත් මුදල් පොතේ වාර්තා කිරීම අවශ්‍ය නැහැ. බලන්න හවුල්කරුවන් යෙදූ ප්‍රාග්ධනය එකක් මුදල් අපි මේක දිත්ත සටහන් කරා නම් මුදල් පාලන ගිණුමට හර වෙලා හවුල්කරු යෙදූ ප්‍රාග්ධනය රාමා හා සීතාගේ ප්‍රාග්ධන ගිණුම් වලට බැර වෙනවා. ඊළඟ එක වුන් ආයෝජනය කරපු ජංගම නොනවත්කම් දීපල පිරිතුපකරන ගිණුමක් ඇදුවා නම් එකට හර වෙලා හවුල්කරුවන්ගේ ප්‍රාග්ධන ගිණුම් වලට ඒක බැර වෙන්න ඕනේ. ඒතර අයිතම දෙකක් තියෙන නිසා අපි අයිතම දෙක වෙන වෙනම සටහන් කරමු. දෙවෙනි බුලට් එක 2023 3:31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ගිණුම් පොත් වලින් උපුටා ගන්නාලා ආදායම්. ඒතර වර්ෂය සඳහා මේ වෙද්දි ගණනය කළ තියෙන දේවල් උපදේශන සේවා ආදායමක් තියෙනවා. මේක සේවා සපයන ආදායමක්. ඒතර ප්‍රධාන ආදායම් වෙන්නේ උපදේශන සේවා සැපීමේ ආදායම්. ඒ වගේම ප්‍රධාන වියදම් වෙන්නේ උපදේශන සේවා වියදම්. මේ වෙනකොට හඳුනාගත්ත ආදායම් සහ වියදම් දීලා තියෙනවා. ඒ වගේම වෙනත් වියදම් ෂෙයා ඇතුළුව දීලා තියෙනවා. තුන්වෙනි බුලට් එක බලන්න හවුල්කරුවන් සමග සිදු කරපු ගනුදෙනු. ඒකේ පළවෙනි කාරණාව හවුල් ව්‍යාපාරය විසින් ලබා දුන් උපදේශන සේවාවක් සඳහා රුපියල් 100ක් රාමාගේ පෞද්ගලික ගිණුමට ලැබිලා තියෙනවා. අපි ව්‍යාපාර විදිහට සපීපු උපදේශන සේවාවකට ලැබෙන්න ඕන ආදායමක් රාමාගේ පෞද්ගලික ගිණුමට බැර වෙලා තියෙනවා. තවද මෙම උපදේශන සේවාවේ පිරිවැය රුපියල් 60ක් 60000ක් ඔහුගේ පෞද්ගලික ගිණුමෙන් ගෙවා ඇත. මෙම ගනුදෙනු සම්බන්ධයෙන් වෙනත් කිසිදු සටහනක් හවුල් ව්‍යාපාරයේ ගිණුම් පොත්වල තියලා නැහැ. දැන් අපි ගිණුම්ගත කරමු. බලන්නේ එක ව්‍යාපාරයේ ආදායමක් ව්‍යාපාර ආදායමක් නිසා ඒක අපි එකතු කරන්න ඕන උපදේශන
සේවා ආදායමට. නමුත් ඒක රාමාගේ පෞද්ගලිකවම ලැබිලා තියෙනවා. ඒක රාමාට අයිති එකක් නෙවෙයි. ඒ නිසා රාමාගේ හිමිකමෙන් යෝජනය කරන ජංගම ගිණුමෙන් අඩු කරලා අපේ උපදේශන සේවා ආදායමට එකතු කරන්න ඕන රුපියල් ලක්ෂක ආදායම. ඒ වගේම මේ උපදේශන සේවාවේ පිරිවැය 60ක් ඔහුගේ පෞද්ගලික ගිණුමෙන් ගෙවලා. ඒක බලන්න හවුල්කරුවෙට අදාළ එකක් නෙවෙයි. ඒක ව්‍යාපාර වියදමක්. ව්‍යාපාර වියදමක් නිසා ඒක උපදේශන සේවා පිරිවැයට අපි එකතු කර නැත්නම් වියදමට එකතු කරන්න ඕනේ. ඒක බලන්න අපි රාමා හවුල්කරුවෙක් හවුල්කරු ව්‍යාපාර වියදමක් දරුවොත් ඒක අපි හවුල්කරු නැවත ප්‍රතිපූර්ණය කරන්න ඕනේ. ඒ නිසා අපි ඒක රාමාගේ ජංගම ගිණුමට බැර කරනවා. උපදේශන සේවාවේ පිරිවේ වටිනාකම 60000. දිසටහන් වෙන්න ආදායම ජංගම ගිණුමට හර වෙලා උපදේශන සේවා ආදායම වලට බැර වෙනවා. මේ උපදේශන සේවාවේ පිරිවේ උපදේශන සේවාවල් වියදම් වලට හර කරලා ඒක හවුල්කරුවන්ගේ ජංගම ගිණුමට රැකෙන රාමාගේ ජංගම ගිණුමට බැර කරනවා. දෙවෙනි එක බලන්න. රාමා විසින් රුපියල් ලක්ෂ 2ක මුදලක් වර්ෂය තුලදී ගැන්ලි සරගෙන තියෙනවා. දිසටහන් කරන්න මුදල් ගිණුම් බැර ගැන්ලි කරපුවාම හිමිකම අඩු වෙනවා. ඒ නිසා රාමාගේ ජංගම ගිණුමට අපි ඒක හර කරනවා. ඊළඟ එක සීතාගේ වාර්ෂික වේතන මුදලින් ගෙවා ඇති අතර ඒ වැරදීමකින් උපදේශන සේවා වියදම් තුල ගිණුම් ගත කරලා තියෙනවා. සීතාගේ වාර්ෂික වේතනෙම ගෙවලා ඒක උපදේශන සේවා වියදම් වල දාලා. ඒක ව්‍යාපාර වියදමක් නෙවෙයි. ව්‍යාපාර වියදමක් නොවන නිසා උපදේශන සේවා වියදම් ඇතුලේ දාන්න බෑ. එහෙනම් උපදේශන සේවා වියදම් ඇතුලේ සටහන් කිරීම වැරදි නිසා ඒක දෙනින් ඉවත් කරන්න ඕනේ. හවුල්කරුවන්ට වේතන ගෙවපුවාම හවුල්කරුවන්ගේ හිමිකම අඩු වෙනවා. ඒ නිසා අපි ඒක හවුල්කරුගේ ජංගම ගිණුමේ අර පැත්තේ සටහන් කරන්න ඕනේ. ඒ නිසා අපි උපදේශන සේවා වියදම් වලට අයිති නොවන සිතින් ඉවත් කරනවා. අපි ඒක හවුල්කරුගේ ජංගම ගිණුමට හර කරලා දානවා. ඊළඟ කරුණ බලන්න. රාමාට අයිති ගොඩනැගිල්ලක් හවුල් ව්‍යාපාරේ විසින් 2022 4 වර්ෂයේ ආරම්භයේදී කුලියට ගෙන ඇති අතර ඒ මාසික කුලිය රුපියල් 30000ක් වෙනවා. ඒතර 2022 4 එකනම් කුලියට ගත්තේ 2022 4 ඉඳලා 2023 3.31 දක්වා සම්පූර්ණ අවුරුද්දටම කුලිය ගෙවන්න ඕනේ. බලන්න මේකේ තියෙන කාරණාව. වර්ෂයේ සඳහා කුලිය ගෙවා හෝ ගිණුම්ගත කරව නොතිබුණි. 2023 3.31 දිනට ගෙවිය යුතු මුළු කුලිය ඔහු විසින් හවුල් ව්‍යාපාරයට ලබා දුන් අතිරේක ප්‍රාග්ධනයක් ලෙස සැලකීමට රාමා විසින් යෝජනා කරන අතර සීතා මේ සඳහා එකඟ විය. බලන්න හවුල්කරුවෙක්ගේ ගොඩනැගිල්ලක් ව්‍යාපාර කුලට රැන් තියෙනවා. ඒ සඳහා වියදම්. බලන්න එක ව්‍යාපාර වියදමක්. ව්‍යාපාර වියදමක් නිසා අපේ ආදායම් ප්‍රකාශයේ වියදම් වලයි දාන්නේ. ආදායම් ප්‍රකාශ වියදම් වලට හර කරනවා. සාමාන්‍යයෙන් හවුල්කරුවෙක්ගේ වත්කම් ව්‍යාපාරේ භාවිතා කරොත් ඒ සඳහා කුලිය හවුල්කරුගේ ජංගම ගිණුමටයි බැර වෙන්නේ. නමුත් මේ ගාණෙදි කියනවා මේ වාර්ෂික කුලිය ව්‍යාපාරේ විසින් ඒ අයදු ප්‍රාග්ධනයක් විදිහට හිතන්න තීරණය කරනවා කියලා. එහෙනම් එයා ප්‍රාග්ධනයක් විදිහට මේක තීරණය කරොත් ව්‍යාපාර විසින් ව්‍යාපාර බලන හවුල්කරුගේ ප්‍රාග්ධනය වැඩි වෙන නිසා ප්‍රාග්ධන ගිණුමටයි බැර වෙන්නේ. ඒතර රාමාගේ ගොරණගිල්ලේ කුලිය අපි ආදායම් ප්‍රකාශයේ වියදම් වලට හර කරලා ඒක එයාගේ ප්‍රාග්ධනයක් විදිහට හඳුනා ගන්න නිසා ප්‍රාග්ධන ගිණුමට බැර කරනවා. එයාගේ ප්‍රාග්ධන ශේෂය වැඩි වෙන නිසා. ඊළඟ බලන අවසාන එක සීතා විසින් රුපියල් ලක්ෂයක ණයක් 2022 10 වන දින හවුල් ව්‍යාපාර ලබා දෙන ලදී. කෙසේ වුවද මේ සඳහා පුලිය ගෙවා හෝ ගිණුම් ගත කළ නැහැ. බලන්න හවුල්කරුවෙක් රුපියල් ලක්ෂයක ණයක් දානවා. ඒ ණය සඳහා පුලිය ගෙවීමක් කරන්න ඕනේ. 2022 10 1 ඉඳලා එදා ණය මුදල ගන්න. එදා ඉඳලා කාලච්ඡේද අවසන් වුණේ 2023 3.31 දක්වා. ඒතර බලන්න එතන මාස 6යි. මාස 6කට අපි ණය පොලි සටහන් කරන්න ඕනේ. ණය පොලි කියන්නේ ව්‍යාපාර වියදමක්. ඒ නිසා ආදායම් ප්‍රකාශයේ වියදම් වලට හර කරලා ඒක හවුල්කරු වන සීතාට ව්‍යාපාර විසින් ලබා දෙන නිසා සීතාගේ ජංගම ගිණුමට බැර කරනවා. ඒ ප්‍රවර්තන වර්ෂයට දාලා ණය පොලිය. මේ ණය පොලි කිසිවක් ගෙවලා නැහැ කියලා කියනවා. ගෙවීමක් කරලා තිබුණා නම් ඒ ගෙවන ප්‍රමාණය මුදල් පාලන ගිණුමට බැර කරලා හවුල්කරුගේ ජංගම ගිණුමටයි හර වෙන්නේ. ඒතර හවුල්කරුවන් සමග සිදු වෙලා තියෙන ගනුදෙනු වල තියෙන්නේ මෙන්න මේ කරුණු ටික. තුන්වෙනි අතිරේක තොරතුර නව හවුල්කරුවෙකු බඳවා ගැනීම. 2023 3.31 දින හවුල්කරුවෙකු ලෙස ගජබා බඳවා ගන්න.
දැන් මෙතෙන්දී හවුල්කරුවෙක් බඳවා ගන්න වර්ෂ අවසානයේදී. හවුල්කරුවෙක් වර්ෂ අවසානයේ බඳවා ගන්නවා නම් ඔහු වර්ෂයේ මුල ඉඳලා වර්ෂ අවසානයේ දක්වා ව්‍යාපාරය තුළ සිටින්නෙත් නැහැ. ඒ වගේම ඔහු ලාභ උපයන දායක වෙන්නෙත් නැහැ. ඒ නිසා අලුතෙන් බඳවා ගන්න හවුල්කරුගේ නම ආදායම් ප්‍රකාශය අපි සටහන් කරන්නෙත් නැහැ. ඒ වගේම ඌට ලාභ විසර්ජනය කරන්නෙත් නැහැ. බලන්න මෙතන දීලා තියෙනවා ඊළඟ කාරණාව. මිලියන්ට හවුල් ව්‍යාපාරයේ කීර්ති නාමයෙන් ලක්ෂ 18ක් ලෙස ඇස්තමේන්තු කරන ලදී. ගජබා විසින් ඔහුගේ ප්‍රාග්ධනය සහ කීර්ති නාමක කොටස සඳහා ලක්ෂ 46ක මුදලක් අරගෙන ඇවිත් තියෙනවා. හවුල් ව්‍යාපාරයේ කීර්ති නාමයේ ප්‍රාග්ධන ගිණුම තුලින් ගලපනු ලබයි. සියලු හවුල්කරුවන් ලාභ සමසම බෙදා ගන්නේ. දැන් අපි වාර්තා කරමු හවුල්කරු බඳවා ගද්දී එයා යොදන ප්‍රාග්ධනෙ ව්‍යාපාර මුදල් ලැබීමක් නිසා මුදල් පාලන ගිණුම හර ගජබාගේ ප්‍රාග්ධන ගිණුමට ඒක බැර කරනවා. ඊළඟ මේ බඳවා ගද්දී කීර්ති නාමය වාර්තා කරන්න ඕනේ. බඳවා ගද්දී කීර්ති නාමය වාර්තා කරන්නේ ව්‍යාපාරේ මේ වෙනකොට ඉන්නේ පැරණි හවුල්කරුවන්ට කීර්ති නාමය බෙදලා දීලා නව හවුල්කරුවන්ගේ අපි කීර්ති නාමය කපා හරින්න ඕනේ. ගජබා බඳවා ගද්දී හවුල් ව්‍යාපාරින් රාමා සහ සීතා මේ හවුල්කරුවෝ දෙන්නට කීර්ති නාමය පිරිනමලා පැරණි අනුපාතයට අලුත් හවුල්කරුවෝ තුනදෙනා වන රාමා සීතා සහ ගජබාගෙන් අපි කීර්ති නාමය කපා හරිනවා. හොඳයි විදිහට සටහන් කරන්නේ බඳවා ගැනීමේ ගාණක් වර්ෂ අවසානයේ බඳවා ගැනීම කරන්නේ. හොඳයි මම ගාන මුලින්දන් හදාගෙන ඉන්නම්. අතිරේක තොරතුරු අංක 2 ඉඳලා. අතිරේක තොරතුරු අංක 2 පළවෙනි බුලට් එකේ තියෙනවා. හවුල්කරුවන් විසින් ආයෝජනය කරන ලද ප්‍රාග්ධනය. බලන්න මුදල් දෙන්නම ආයෝජනය කරලා තියෙනවා. මතන ගන්නම් මුදල්. රාමා රුපියල් 2400කුත් සීතා රුපියල් 1800කුත් ඒ වගේම ජංගම නොවනවත්කම් ප්‍රාග්ධන ගිණුම් බැර කරනවා. දෙන්නගේ රුපියල් 2600ක් රාමට සීතා රුපියල් 2200කුත්. ඒතර ආරම්භක ප්‍රාග්ධනයේ විදිහට ඔක තමයි අපි හඳුනා ගන්න ඕනේ. මෙන්න මේ ආරම්භක ප්‍රාග්ධන ව්‍යාපාර ආරම්භ කරන අවස්ථාවේ මේගොල්ලෝ ආයෝජනය කරන ප්‍රමාණය. අංක 2 2023 3.31 දිනින් අවසන් වර්ෂයේ උපුටා ගන්නා ලද ආදායම් සහ වියදම්. බලන්න මේ සම්බන්ධයෙන් අපේ ගැළපෙලි පහළ තිබුණා. ඒ නිසා අපි මේ වියදම් සහ ආදායම් සංශෝධනය කර ගන්න ඕනේ. උපදේශන ආදායම් සංශෝධනයක් තිබුණා. ඒ නිසා මම මෙතන උපදේශන ආදායම් සංශෝධනය කරනවා. ඒ වගේ උපදේශන වියදමුත් සංශෝධනයක් තිබුණා. උපදේශන වියදම්. හොඳයි බලන්න උපදේශන සේවා ආදායම් මේ වෙලෙදි දීලා තියෙනවා අපිට ශේෂය රුපියල් 10000යි. උපදේශන සේවා ආදායම් එයාගේ රුපියල් 10000ක් තියෙනවා. උපදේශන සේවා වියදම් තියෙනවා. උපදේශන සේවා වියදම් බලන්න ඒක රුපියල් 6000ක් තියෙනවා. වෙනත් වියදම් වල ගැටලුවක් තිබුණේ නැහැ. ඒ නිසා අපිට පුළුවන් මේ වෙනකොට ගණනය කළ තියෙන වෙනත් වියදම් ආදායම් ප්‍රකාශ සටහන් කරන්න. මම ආදායම් ප්‍රකාශ වියදම් වල සටහන් කරන වෙනත් වියදම්. ඒ කියන්නේ වැරද්දක් අපේ තිබුණේ නැහැ ගැළපිල්ලක් කරන්න. ඒ නිසා අපි ඒ ශේෂෙම දානවා ආදායම් ප්‍රකාශය ඇතුළට. හොඳයි අංක 2 ඒ දෙවෙනි බුලට් එකේ බලන්න. පළවෙනි කරුණ රාමාගේ පෞද්ගලික ගිණුමට උපදේශන සේවා ආදායම් ලැබී තිබීම. අපි ගිණුම් ගත කරමු බලන්න මේකේ කියනවා හවුල් ව්‍යාපාරයේ විසින් ලබා දුන් උපදේශන සේවාවක් සඳහා රුපියල් ලක්ෂයක් රාමාගේ පෞද්ගලික ගිණුමටයි ලැබිලා තියෙන්නේ. ඒක ව්‍යාපාරයේ ආදායමක්. ඒ නිසා රාමාගේ පෞද්ගලික ගිණුමින් ඉවත් කර එයාගේ ගන්න එපා. ඒකට හවුල් ව්‍යාපාරයේ එයාගේ විචල්්‍ය හිමිකා නිරූපණය කරන්න තමයි ජංගම ගිණුම තියෙන්නේ. ජංගම ගිණුමින් අපි ඒක ඉවත් කරලා ඒක ආදායම් ප්‍රකාශයේ ආදායම් වලට ගමු. උපදේශන ආදායම්. උපදේශන ආදායම් බලන්න රාමගේ රුපියල් 100යි. එයාගේ ගිණුමට ලැබිලා තියෙන නිසා ඒක ව්‍යාපාරයට අයිති එකක්. රාමාගෙන් ගන්න ඕන නිසා අපි ඒක ජංගම ගිණුමට හර කරන්නේ. ඒක ව්‍යාපාර ආදායමක්. ආදායමක් නිසා අපි ඒක ආදායම් වලට එකතු කරනවා. උපදේශන ආදායම්. අර වාර්තා නොකරපු උපදේශන ආදායම් රුපියල් 100. ඒ වගේම ඊළඟට කියන බලන්න. තවද මේ උපදේශන සේවාවේ පිරිවේ 60000ක්
ඔහුගේ පෞද්ගලික ගිණුමෙන් ගෙවලා. එතකොට යා ව්‍යාපාරේ වියදමක් තමයි පෞද්ගලික මුදලින් ගෙවන්නේ. ඒක ව්‍යාපාරය උහුට අපි ලබා දීමක් කරන්න ඕනේ. අපි ගිණුම් ගත කරමු. ඒක ව්‍යාපාර වියදමක් උපදේශන සේවා පිරිවැයක් නිසා අපි එකතු කරනවා. මේ ව්‍යාපාරේ රාමා දෙරු උපදේශන සේවා පිරිවැය ඒක රුපියල් 60යි. ඒක දෙන්න අපි ගන්නවා 60ක්. බලන්න එක රාමා කියන හවුල්කරු විසින් දරලා තියෙනවා. එක අපි රාමාට ප්‍රතිපූර්ණේ කරන්න ඕන. රාමාට හවුල් ව්‍යාපාරයෙන් ගන්න තියෙන අයිතිය වැඩි වෙන නිසා රාමාගේ චංගම ගිණුමට බැර කරනවා. උපදේශන සේවා පිරිවැය. උපදේශන සේවා පිරිවැය. එක රුපියල් 60යි. හොඳයි. එතකොට බලන්න එක දිස්සට අනුනේ උපදේශන සේවා වියදම් වලට එකතු කරලා හවුල්කරුගේ චංගම ගිණුමට අපි ඒක බැර කළා. බලන්න දෙවෙනි කරුණ රාමා විසින් රුපියල් ලක්ෂ 2ක මුදලක් වර්ෂයේ තුලදී ගැන්ලි සැරගෙන තියෙනවා. හවුල්කරුව ගැන්ලි කරපුවාම හිමිකම අඩු වෙනවා. හිමිකම අඩු වෙන නිසා චංගම ගිණුමට හර කරනවා මුදල් ගැනීම. ඒක රුපියල් 200යි. තුන්වෙනි කාරණාව බලන්න. සීතාගේ වාර්ෂික වේතන මුදලින් ගෙවා ඇති අතර ඒ වැරදීමකින් උපදේශන සේවා වියදම් ලෙස ගිණුම්ගත කරනවා. දැන් බලන්න උඩ පළවෙනි එකේ තියෙනවා. හවුල් ව්‍යාපාර ගිස්මේ ලාභී සාජනයේ සම්බන්ධ කොන්දේසි. එතන තියෙනවා සීතාගේ මාසික වේතනය රුපියල් 40000යි. එතකොට අවුරුද්දක වේතනයනේ දාලා තියෙන්නේ. බලන්න උඩ 40 ගානේ අවුරුදු රුපියල් 480ක් මේ වේද උපදේශන සේවා වියදම් වල ගිණුම්ගත කරනවා. හවුල්කරුවන්ට වේතන මුදලින් ගෙවපුවාම යාළුවෝ හිමිකම අඩු වෙන නිසා අපි ඒක සටහන් කරන්නේ චංගම ගිණුමේ හරපැත්ත. මෙන්න මේ චංගම ගිණුමේ හරපැත්තේ දාන්න ඕන වටිනාකමක් තමයි උපදේශන සේවා වියදම් වල දාලා තියෙන්නේ. එහෙනම් ඒක උපදේශන සේවා වියදම් වලට අයිති නැහැ. ඒ නිසා අපි උපදේශන සේවා වියදම් වලින් අයිපත් කරනවා. සීතාට ගෙව් වේතන 480 ඉතින් ඉවත් කරලා එතන බැර කරලා අපි එක සීතාට ගෙවන්න අපි ගෙවපුවාම සීතාට ව්‍යාපාර විසින් ගෙවන්න තියෙන හිමිකම අඩු වෙන නිසා සීතාගේ චංගම ගිණුමට හර කරනවා මුදලින් ගෙව් වේතන එක රුපියල් 480යි. හොඳයි අපි එමු ඊළඟ කරුණට. බලන්න ළඟ එක රාමාට අයිති ගොරනැගිල්ලක් හවුල් ව්‍යාපාරයේ විසින් 2022 4 කුලියට අරගෙන තියෙනවා. ඒතර අපි බලන්න ගොරනැගිලි කුලිය. ඊයදම අපි ගණනය කරගන්න ඕනේ. බලන්න ගොරනැගිලි කුලියට අපි ලබාගෙන තියෙන්නේ 2022 4 1 දින වර්ෂ අවසාන වෙන්නේ 2023 3:31. මන සම්පූර්ණ අවුරුද්දක් සඳහා කුලිය ගලපන්න ඕනේ. මාසික කුලිය රුපියල් 30යි. අවුරුද්දට මාස 12ක් තියෙන නිසා 12න් ගුණ කරනවා. වාර්ෂික කුලිය වියදම රුපියල් 360ක් වෙනවා. මේ ගිණුම්ගත කරමු. ගොරනැගිලි කුලිය ව්‍යාපාර වියදමක්. ඒ නිසා ආදායම් ප්‍රකාශ වියදම් වලට හර කරනවා. ගොරනැගිලි කුලිය රුපියල් 360යි. මේක රාමා විසින් යෙදූ අතිරේක ප්‍රාග්ධනයක් විදිහට හඳුනා ගන්න කියනවා. ඒක ප්‍රාග්ධනයක් විදිහට හඳුනාගත්තොත් රාමාට ව්‍යාපාරයේ තියෙන අයිතිය වැඩි වෙන නිසා රාමාගේ ප්‍රාග්ධන ගිණුමට බැර කරනවා කුලිය. මේ අතිරේක ප්‍රාග්ධනයක් විදිහට මේ හඳුනාගන්නේ රුපියල් 360යි. බල ඊළඟ ගනුදෙනුව සීතා විසින් රුපියල් ලක්ෂ 10ක ණයක් 2022 10ක දින හවුල් ව්‍යාපාර ලබා දෙන ලදී. කෙසේ වුවද මේ සඳහා පොලිය ගෙවා හෝ ගිණුම්ගත කළ නැහැ. අපි ගමු වර්ෂය තුල ව්‍යාපාර විසින් භාවිතා කරන ණය මුදලට දාල ණය පොලිය. ව්‍යාපාර ණය මුදල් ලබාගෙන තියෙන 2022 10ක දින වර්ෂ අවසන් වෙන්නේ 2023 3:31. බල මෙන්න මෙතන මාස 6ක කාලයක් ණය මුදල් භාවිතා කළ තියෙන නිසා අපි මාස 6ක කාලයකට ණය පොලිය ගලපන්න ඕනේ. ණය මුදල 1000යි. වාර්ෂික පොලිය අනුපාතයේ සිට 20ක් අතිරේක තොරතුරු අංක එකේ තියෙනවා. අපිට ඕන මාස 6ක කුලිය. මාස 6කට කුලිය රුපියල් 100ක් එනවා. අපි ණය පොලිය ගිණුම්ගත කරමු. ණය පොලිය වියදම
වියදමක් නිසා ආදායම් ප්‍රකාශයේ වියදම් වලට හර කරනවා. ණය පොලිය සීතාගේ රුපියල් 100යි. එක සීතාට ව්‍යාපාරي දෙන්න තියෙන දායකත්වයක්. ඒත් බලන්න සීතාට ව්‍යාපාරින් ගන්න තියෙන අයිතිය වැඩි වෙන නිසා. ණය පොලිය සීතාගේ ජංගම ගිණුමට බැර වෙනවා රුපියල් 100යි. මේ ණය පොලියට දාලා කීයක්වත් ව්‍යාපාරිසින් ගෙවීමක් කළා නැහැ. අතිරේක තොරතුරු අංක 3 නව හවුල්කරු ලෙස ගජබා බඳවා ගැනීමට දාල ගැළපීම්. බලන්න ගජබා රුපියල් ලක්ෂ 46ක මුදලක් ප්‍රාග්ධනයේ විදිහට ආයෝජනය කරලා තියෙනවා. අපි දිතසටහන් කරන්නේ අපිට මුදල් ලැබුණාම ව්‍යාපාරයේ මුදල් ශේෂ වැඩි වෙනවා. මුදල් පාලන ගිණුම හර ප්‍රාග්ධන ගිණුම බැර කරන ගජබගේ මුදල් රුපියල් ලක්ෂ 46යි. ඊළඟ මෙල කීර්තිනාමයේ වාර්තා කරන්න ඕනේ. බඳවාගත් මුළු කීර්තිනාමයේ රුපියල් ලක්ෂ 18ක් විතර ඇස්තිමේන්තු කරලා තියෙනවා. අපි ගිණුම්ගත කරමු. බඳවාගත් මුළු කීර්තිනාමයේ පැරණි හවුල්කරුවන්ට පිරිනමනවා. පැරණි ලාභාලාභ අනුපාතයට කීර්තිනාමයේ පිරිනැමීම. මේ පැරණි හවුල්කරුවෝ දෙන්න ලාභාලාභ බෙදාගෙන තියෙන්නේ සමසම. මේ 1800 කීර්තිනාමයේ සමානව බෙදන්න ඕන රුපියල් 900 ගානේ. පැරණි හවුල්කරුවන්ට බෙදලා දීලා නව හවුල්කරුවන්ගෙන් කීර්තිනාමයේ කපා හරින්න ඕනේ. නව ලාභාලාභ අනුපාතයට ප්‍රාග්ධන ගිණුම හර කරනවා. කීර්තිනාමයේ කපා හැරීම. බලන අලුත් අනුපාතයේ සමසමව 1800 සමානව කපා හැරියොත් රුපියල් 600 ගානේ. හොඳයි එච්චරයි තියෙන්නේ. අපි යමු දැන් අපේ පෙරවැළවල උපදේශන ආදායම් 10100ක් එනවා. ඒක ආදායම් ප්‍රකාශ දාන උපදේශන ආදායම් 10100යි. උපදේශන වියදම් උපදේශන වියදම් ආදායම් ප්‍රකාශ වියදම් වලට ගන්නවා. අපිට මෙතෙන් ගන්න පුළුවන් දර ලාභය. හොඳයි. ඊට පස්සේ අපි වෙන වියදම් ටික මෙතනින් ඉවත් කරන රුපියල් 1460ක්. අපි හඳුනා ගන්න පුළුවන් සුද්ධ ලාභය. මෙන්න මේ ගණනය කරගන්න සුද්ධ ලාභය තමයි හවුල් කිසුමේ තියෙන කොන්දේසි මත අපි විසර්ජනය කරන්නේ. එන හවුල් කිසුමේ කොන්දේසි වලට හවුල් කිසුමේ තියෙන කොන්දේසි ප්‍රාග්ධනයේ මත පොලි පිරිනමන්න ඕනේ. ගම් ප්‍රාග්ධන පොලි ලාභයෙන් ඉවත් කරනවා. ප්‍රාග්ධන පොලි රාමාහා සීතා. ඒතර ආරම්භක ප්‍රාග්ධනයේ විදිහට හඳුනාගන්නේ මෙන්න මේ හවුල්කරුවෝ දෙන්න ව්‍යාපාරය ආරම්භ කරන අවස්ථාවේ යෙදූ ප්‍රාග්ධනය. බලන්න රාමගේ මෙතන 2400 2600යි 5000යි. 5000ට සිට 10ක් කියන්නේ 500ක්. ඒ වගේම සීතාගේ 1800යි 2200යි 4000යි. 4000ට සිට 10ක් කියන්නේ 400යි. ලාභයෙන් ඉවත් කරනවා මේ සුද්ධ ලාභයෙන් රුපියල් 900ක්. ඒක හවුල්කරුවන්ගේ චංගම ගිණුමට බැර කරනවා. ප්‍රාග්ධන පොලි රුපියල් 500යි රුපියල් 400යි. හවුල් කිසුමේ දෙවෙනි කොන්දේසි බලන්න හවුල්කාර වේතන. හවුල් වේතන රාමා හා සීතාගේ බලන්න අතිරේක තොරතුරු අංක එකේ තියෙනවා. රාමට මාසිකව 50 ගානේ අවුරුද්දකට 50 ගානේ 12ක් රුපියල් 600යි. සීතාගේ මාසිකට රුපියල් 40 ගානේ අවුරුද්දට රුපියල් 480ක්. එකතු රුපියල් 1080ක් ලාභයෙන් අඩු කරලා හවුල්කරුවන්ගේ චංගම ගිණුමට බැර කරනවා. හවුල් වේතන රුපියල් 600යි 480යි. මේ උපයෝග සුද්ධ ලාභයේ 3060න් ප්‍රාග්ධන පොලිස සහ හවුල්කාර වේතන ඉවත් කරාට පස්සේ ඉතිරි නගේ අපි ලාභ හෝ අලාභ කොටසට බෙදන්න ඕනේ. බලන්න මේ 3060න් 900යි 1080 ඉවත් කරපුවාම ඊට රුපියල් 1080ක ධනාගයක් ලැබෙනවා. ඒකයි බෙදා හරිනවා ලාභ කොටස් විදිහට. ලාභ කොටස් හවුල්කරුවෝ දෙන්න ලාභාලා බෙදා ගන්න සමසමව. එනිසා මේ 1080 බෙදන්න පුළුවන් ලාභය හවුල්කරුවෝ දෙන්නට අපි සමානව බෙදා හරිනවා.
රුපියල් 540 ගාණයි. එකතුව ලාභයෙන් අඩු කරන 1080ක් ජංගම ගිණුමට බැර කරනවා. ලාභ කොටස් හවුල්කරුවන්ගේ 540 ගාණයි. හොඳයි මෙච්චරයි දත්තයන් තියෙන අපිට වාර්තා කරන්න. ඊට පස්සේ අපි ජංගම ගිණුම සහ ප්‍රාග්ධන ගිණුම තුලනය කරලා ශේෂ කරන්න ඕනේ.